හෙලෝ ළමයි වෙල්කම් බැක් ටු මයි YouTube channel. ඉතින් අපි බලමු මගේ අත දවස් ගෙවන්නේ කොහොමද කියලා. මේ දවස් ටිකේ නම් ළමයි ඔන්න එක දිගටම මම vlogs දානවා. මොකද ගිය මාස 2-3 ඇතුළත මට හොඳටම busy වුණ නිසා එක වීඩියෝ එකක්වත් හරියට අප්ලෝඩ් කරගන්න බැරි වුණා. ඉතින් මුලින්ම නැගිට්ට ගමන් මම්මගේ අදහස් කරගත්තා. මොකද මම අද plan කරලා තියෙන්නේ එළියට යන්න මගේ යාළුවත් එක්ක. ඒ නිසා ආයේ ගෙදර එද්දි ඇද හැඩි වෙලා තිබ්බහමත් හරිම වදයක්නේ කියලා මම මුලින්ම අදහස් කරගෙන හිටියා. ඉතින් මම ඉක්මනට අස් කරගෙන ඊට පස්සේ වොෂ් එකක් දාන්න යන්න තමයි ලෑස්ති වුණේ. ඉතින් මම අද යූස් කරේ මෙන්න මේක සෙට් කරන ක්‍රීම් එකයි මෙන්න මේ කන්ඩිෂනර් එකයි. ඒ කන්ඩිෂනර් එක නම් මම හිතන්නේ කලර් කරපු hair වලට තමයි පාවිච්චි කරන්නේ. ඒ වුණාට මම මේක පාවිච්චි කරාට මට මොකුත් අවුලක් උනේ නෑ. ඉතින් මම දැනටත් පාවිච්චි කරන්නේ මෙන්න මේ කන්ඩිෂනර් එක තමයි. ඉතින් ඔන්න මමයි මගේ යාළුවයි දෙන්නා නුවරට යන්න තමයි තියෙන්නේ. ඉතින් අපි දෙන්න බස් එකකට නැංගා. නැගලා ඉවර වෙලා තිලකවර්ධනෙක් ගාවින් බැස්සා. තිලකවර්ධනෙකට නම් කිට්ටු වෙන්නවත් බෑ ළමයි. ඒ තරම්ම සෙනඟ. ඒ නිසා මම එතනින් ෂැම්පූ එකක් විතරක් අරගෙන එන්නම් කියලා තීරණය කරාට යවුවා වගේ ෂැම්පූ එකක් එතන තිබ්බේ නැහැ. ඒ නිසා එතනිනුත් ආවා. එතනින් එළියට ඇවිල්ලා අපි දෙන්න තීරණය කළා ඉතින් ලව එකට යන්න. එතන නම් තිබ්බා මට ඕනේ කරන බඩු ටිකක් මං කොහොමද perfume එකක් එහෙම ගන්නම් කියලා තමයි හිටියේ. ඊට පස්සේ ඉතින් මේ බඩු ටිකත් අපි එතනින් අරගෙන අපි එතනින් ආවා. ඊට පස්සේ කඩවල් ටිකට ගියා. මට හරියන ඇඳුමක් තියනවාද බලන්න. ඒක කඩේකවත් මට හරියන ඇඳුමක් තිබ්බේ නෑ. ඊට පස්සේ ඉතින් මමයි මගේ යාළුවයි දෙන්න ගියා බීම් එකක් බොන්න. ඊට පස්සේ තිබ්බ පොඩි වැඩ ටිකක් ඉවර කරගෙන අපි දෙන්න බස් එකට නැංගා. මන් දන්නවා ඔයාලට පෙන්නනම් මං ගත්තේ මොනවද කියලා. ටිෂු පැකට් එකක් ගත්තා ළමයි. ඒක වැඩි ගණන් ගන්න එපා. ඊට පස්සේ ගත්තා චන්දනාලේප එකේ බොඩි ලෝෂන් එක. ඊට පස්සේ මම ගත්තා perfume දෙකක්. එකක් 300ට දාලා තිබ්බ ළමයි. ඒ නිසා මම දෙකක්ම ගත්තා. ඔය නිල් පාට perfume එක නම් මම කාලෙකට කලින් පාවිච්චි කරපු එකක් 10 වසරේදී විතර වගේ. ඒක මට අහම්බෙන් තමයි මම හැමතැනම කලින් හෙව්වා. ඒ උනාට තිබ්බේ නෑ. ඊට පස්සේ දැන් මට අද තමයි ඔක ආයේ හම්බ වුනේ. චන්දනාලේප එකේ බොඩි ලෝෂන් එක නම් හරිම හොඳයි ළමයි. මම මේකට වොයිස් ඕවර් කරද්දි මම ඕක යූස් කරලා බලලා තිබ්බේ. ඒක හරිම හොඳයි. ඊට පස්සේ ඉතින් ෂැම්පූ එකක් ගත්තා. මේකනේ හැමතැනම හොය ගියේ. පස්සේ තෝරලා සන්සිල්ක් එකම ගත්තා. මම මෙන්න මේ සෙරප්පු දෙකත් ගත්තා. ඊට පස්සේ මම වොෂ් එකක් දාගත්තා. අද vlog එක නම් ළමයි ලොකුවට plan කරපු නැති vlog එකක් නිසා හරිම පොඩි vlog එකක්.
ඒ වුණාට ඉතින් මේකත් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුන නිසා මම මේක ෂෙයා කරගත්තා. මං කොහොමත් බලාපොරොත්තු වෙනවා ඉස්සරහට දිගටම vlogs ගේන්න. ඉතින් ඊළඟ vlog එකෙන් හම්බෙනකල් පරිස්සමෙන් ඉන්න. bye bye.